හායි යාළුවනේ හැමෝටම සුබ දවසක්. ඉතින් අද වෙසක් පොහොය දවසේ වෙසක් පොහොය දවසේ ඉතින් අපි අද යනවා ටිකක් දුර ගමනක් යන්න. මේ පාර වෙසක් බලන්න කොහෙද යන්නේ. මේ අපි යන්න හිතන් හිටියේ අතර වෙන ගමනක්. දැන් අපි යන්න හදන්නේ ටිකක් දුරකට. මං හිතන්නේ වෙසක් පොහොය දින කොහෙවත් අපි මීට කලින් අම්මම ගිහිල්ලා නැහැ මෙතර. මේ පළාතට ගිහිල්ලා නැහැ. දුර ගිහින් තියෙන මේ පළාතට ගිහිල්ලා නැහැ. ඉතින් මේ අපි යන්නේ ඌව වෙල්ලස්ස පැත්ත, කියන්නේ බුත්තල පැත්තට තමයි යන්න හදන්නේ. වැල්ලවාය බුත්තල ඊට පස්සේ අම්පාර පැත්තට යන්න පොඩි අදහසක් තියෙනවා. ටයිම් තිබ්බොත් දවස් දෙකක ගමනක්. ඉතින් දැන් මේ හයිවේ එක යන ගමන් ඉන්නේ. ඉතින් බලමු අපි කොහොමද වීඩියෝ එක වෙන්නේ කියලා. ඉතින් හැමෝම රැඳී ඉන්න වීඩියෝ එකත් එක්ක ඉතින් සුන්දර වීඩියෝ එකක් වෙයි මේක. ඉතින් ඇත්තටම මේ ගමනට සම්බන්ධ වෙන්න මගේ ආදරණීය මිත්‍රයා, මේ අපේ මගේ ආදරණීය මිත්‍රයා සුරේෂ් ඉන්නවා. සුරේෂ් ඊළඟට සුරේෂ්ගේ ෆැමිලි එකේ කට්ටිය, සුරේෂ්ගේ යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. ඉතින් අපි යමු වීඩියෝ එකම බලාගෙන ඉන්න. අපි දැන් යන ගමන් ඉන්නේ. ඉතින් හයිවේ එකේ සුන්දර පරිසරය නරඹමින් යනවා. ඉතින් කට්ටියත් ඉන්නවා වෑන් එකේ. පොඩ්ඩක් නිදිමත ගතියක් තියෙනවා. ඉතින් උදෙන්නේ ආවේ. ඉතින් සුන්දර ගමනක් වෙයි. ඉතින් මං හිතන්නේ දැන් අපි මත්තලට කිට්ටු කරලා ඉන්නේ. මත්තලින් එළියට දාන්න ළඟයි. ඉතින් අපි කාලා නැතිනම් කෑම කඩේක නවත්තලා පොඩ්ඩක් කෑම බඩේවත් කාලා කෙලින්ම අපි බුත්තල පැත්තට යනවා. අපේ ආදරණීය මිත්‍රයෙක් ඉන්නවා අමිල. අපේ වාහනේ ඉන්නවා පිටිපස්සේ අමිලලා ගෙදර තමයි යන්නේ හිතන් ඉන්නේ. අපිට නවතින්න තැනකුත් හොයාගන්නත් ඕනේ. නවතනකුත්. ඉතින් ඔන්න අපි ආවා මත්තලින් එළියට දාලා වෙන දකුණට හැරිච්ච ගමන්ම තියෙනවා මෙන්න මේ ලස්සන හොටෙල් එක. මේ කෑම හොඳයි. ඒකට බයු මාළුත් එක්ක කෑම තියෙනවා. ඉතින් මෙතනින් කන්න යන්න. දන්සලුත් තියෙනවා. ඉතින් දන්සල් තාම ඉතින් උදේනේ. දන්සල් තාම පටන් ගත්තෙත් නැහැ. එතන ඉතින් බඩගින්න ඉන්නත් බෑනේ. අපි කඩින් කනවා. ඉතින් පොඩි කට්ටියත් එක්ක අපි ෆැමිලි එක දෙක තුනක් තමයි ආවේ. ඉතින් පොඩි අයත් ඉන්නවා. ඉතින් කට්ටියන්ගේ සතුට වෙනින් ඉතින් අපි හැමෝම ඉතින් ගොඩක් සතුටින් තමයි මේ ගමන ආවේ. ඉතින් කන්න මොකදලා ඉන්නේ. මෙතන කෑමත් ඇත්තට මොහොත පාට රස පාටයි තියෙනවා. බත් තියෙනවා. ඊට පස්සේ වව් මාළු තියෙනවා. පරිප්පු තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා අම්බරෙල්ල තිප්පා. ඊට පස්සේ පලා තියෙනවා. ඉතින් කෑම නම් මාර රසයි ඇත්තට. ගොඩක් රසයි කෑම. මේ ගමේ කමට කියන්නේ ගෙදර කනවා වගේ ගමේ කෑම තියෙනවා. ඈ බිබිල මරු බිබිල පැත්ත මරු ලෙච්චන්. ඊට පස්සේ කොහෙද ලාහුල පැත්ත ගල පැත්ත මොකෝ වයි තත්ත්වය. ලාහුල වලට යන්න ඕන ගොඩක්. ඈ අම්පාර ඒ පැත්ත අම්පාර ඉංජිනේර ගාන. ඊට පස්සේ මේ බලන් දෙන කිලෝමීටර් යන්න පුළුවන්. දවසක්ම යනවා. යන්න කොහෙද කිලෝමීටර්. ඒ පැත්ත මාර ලස්සනනේ. Wait, Ambar Party. Jadi orang lain tak kilometer. Nanti anak karena tante anda tidak isak ya. Oh. Itu ni, tu dah non kali tu dah bila dah track kali kabel kira. ඔන්න ඉතින් අපි එතනමුත් කෑම ටික කාලා අපි ඉතින් යනවා. යන ගමන් මෙන්න දන්සලක් හම්බුණා. ඉතින් මේක කොස් දන්සල. ප්‍රශ්නේ තියෙන්නේ දැන් තමයි දන්සල පටන් ගන්න තියෙන්නේ. කොලෙම ඉන්නෝනේ. පටන් අරගෙන දන්සල ටිකක් දීලා පොඩ්ඩක් තාම කෑම හදන ගමන් නිසා ටිකක් පරක් වෙනවා. ඒ දන්සල නම් රස පාටයි. ඉතින් කොස් දෙන්නේ කොස් සම්බෝල සහ සම්බෝල එක තමයි දෙන්නේ. ඉතින් පොඩ්ඩක් අපි උත්තරලත් යන්න ඕන හින්දා දුරට යන්න ඕන හින්දා අපි
කොස් දන්සලක් තියෙනවා. ඒක ගත්තේ නේ? බොස්. පැයක්වත් ඉන්න වෙයි. ඔව් පරක්කු වෙනවා කියලා කිව්වර කට්ටිය යට දැරේ. මොකද කරන්නේ? ඕන්න යා. ඇත්තට මම ගොඩක් කාලට පස්සේ මේ වගේ මේ ෆැමිලි අපේ යාළුවෝ ටිකත් එක්ක මේ ගමනක් යන්නේ. ඒකයි යාළුවෝ සීරම දෙනා එකතු වෙලා යන ගමනක් ඉතින් ගොඩක්. අයිස්ක්‍රීම් නම් නෑ අයිස්ක්‍රීම් නේද ඉවරයි. ඒකත් ඉවර වෙලා ඉතින්. අයිතිකාරයෝ කියන්නේ ඉවරයි. අයිස්ක්‍රීම් දාන්සලා වැඩියට තිබිලා නැහැ ටක් කාලේ ඉවර වෙනවා. ඒකට වහින කන්දර දැක්කද? මේ කොහෙද මේ හරිය? වැල්ලවාය. ඇත්තටම දැන් අපි මේ ඉන්නේ වැල්ලවාය. ඒකෝට දන්නවා ඉතින් වැල්ලවාය මාර ලස්සනයි. ඉතින් පරිසරේ කන්දර වහිනවා දැක්කද? මාර වෙනවා. පරිසරයක් තියෙනවා ඉතින්. ඔන්න දැන් අයිස්ක්‍රීම් දාන්සලා කරනවා. පැත්තේ කිලෝමීටර් විතර අනිවාර්යෙන් දන්සල් දිනන අපිට ගොඩක් තමයි නෑ ඉතින්. අයිස්ක්‍රීම් කන්න ඕන ඉඳ පොඩි ආයත ආසින්ද අපි පොඩ්ඩක් අයිස්ක්‍රීම් එකක් කල යන්න ඕනේ කියලා මෙන්න මෙතන නැවැත්තුවා. ඇත්තටම මේ පැති වල දන්සල් වල ලොකු පෝලින් නෑ. ඉතින් කොළඹ පැත්තේ නම් ගොඩක් පෝලින් තියෙනවනේ. මෙහෙම නෑ. තිබ්බත් ටට්ටක් ගාලා පෝලින් ඉවර වෙනවා. මේ පැත්තේ ගොඩක් හොඳයි ඉතින්. හිතවත්යි ඉන්නේ. ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි කට්ටිය ඉන්න මේ පැත්තේ මිනිස්සුත් හදා ගොඩක්. අයිස්ක්‍රීම් කමුද? අයිස්ක්‍රීම් කමුද? ඉතින් අයිස්ක්‍රීම් මෙතනින් ගත්තා. අයිස්ක්‍රීම් කකා ඔන්න දැන් ඉතින් අපි යනවා වාහනේට. වාහනක අයිස්ක්‍රීම් ටික කෑමක්. මේ අයිස්ක්‍රීම් කාලේ ඉවරච්ච ගමන් මඤ්ඤොක්ක දන්සලක් තියෙනවා. දැන් යන්න හදන මඤ්ඤොක්ක දන්සල. මඤ්ඤොක්ක දන්සලක්. කාලා බඩ පුල්ලලා තියෙන්නේ. ඉතින් දන්සල් නම් අරින්නේ. තියෙනවද? පොඩු තියෙනවා. අමිලයි තමයි යන්නේ දඩබඩ ගාගෙන ඉස්සරහ. එයා තමයි ගමනේ තින්නේ. මේ විස්තරය තමයි ගොඩක් දන්නේ. නංගිලා ටිකකුත් ඉන්නවා ඉස්සර දාන්සර පොලිමේ ඉතින්. මොකද ඉතින් කැමති මඤ්ඤෝ කරනවා. සයි ඒකෙදි මම දැන් කීපයක මඤ්ඤොක දන්සල් කරනවා. ඔතන පොඩ්ඩක් නැවතුනේ පොඩ්ඩක් සෙල්ලම් අඩුයි හින්දා. ලොකුවට පොලිමේ ඉඳලා ගොඩක් වෙලා ගියේ නෑ. එතන විනාඩි 5ක් 6ක් වගේ තමයි හිටියේ පොලිමේ. ඉතින් ටක් ගාලා හම්බුණා කෑම එක. මඤ්ඤොක එකේදී ඒකත් අරගෙන අපි දැන් පින් දීලා ඔන්න දැන් යන්න හදන්නේ වෑන්. මේ කට්ටියක් ඉන්න ඔයාලා ඉතින් එන්න යාළුවට ගිහින් දෙන්න. බෝඩින් වල ඉන්න කැමති නැහැ නේ. අපි තුන්දෙනා දෙක වගේ අරගෙන ගිහින් දුන්නා. අතරම මේකට මම ඇවිල්ලා තියෙනවා ගොඩක් කාලෙකින් මේ ආවේ. අතරම මේ පරිසරය නම් මාරම ලස්සනයි. ඉතින් අපිට ටයිම් තිබ්බොත් අපි අතරම මේ නෙළුම් කොළේ නෙමෙයි පාර පැත්තට යන්න හිතන්නේ. පින්වතුනි අඩියෙන් අඩියට දාන්සල් පින්වතුනි මේ පාර වෙසක්. අඩියෙන් අඩියට දාන්සල්. ඉතින් ඔයාලටත් ඉතින් මං හිතන්නේ දන්සල් වඳින්න යන්නේ නැති මේ පාර ඔයාලත් බලන් ඉන්න අය. ඉතින් ඔයාලත් මං හිතන්නේ ඊළඟට පොසොන් එකක් දෙනවා. පොසොන් එකටත් ඕගොල්ලන්ට ඉතින් ඔකේ දන්සල් වඳින්න හරි තොරම් බලන්න පොඩ්ඩක් පිට ඇවිදින්න යන්න. ඉතින් රටේ ලස්සන බලන්නත් ඕනේනේ. ඉතින් ෆැසුම් බ්ලොග්ස් බලන ඕගොල්ලොන්ට ඉතාම ආදරෙන් මතක් කරනවා මගේ channel එක subscribe කරන්න කියලා. subscribe කරන්න ඊළඟ bell button එක click කරන්න. ඒ වගේම comment කරන්න. මොනවාරි අඩුපාඩු තියෙනම් අපිට කියන්න. එතකොට අපිට channel එක හදා ගන්න පුළුවන්. මමත් ඉතින් අලුත් channel එක මම ඉතින් මේ වැඩේ ඉතින් තනියම කරගෙන යනවා. තනියම මට පුළුවන් විදියට ඉතින් අඩුපාඩු නම් ගොඩක් ඇති. ඔයාලා කමෙන්ට් එක යටින් දාන්න. අඩුපාඩු මොනවාරි තියෙනම් අපිට ඒක හදා ගන්න පුළුවන් නේ. ඇත්තටම දැන් නම් මේ බුත්තල පැත්තේ තමයි ඉන්නේ. මාර ලස්සනයි පරිසරය. වැඩක් නැහැ කියලා ඒ තරමට ලස්සනයි. ඉතින් මේ නිදාසේ මේ වාතාශ්‍රය ටික හුස්ම ගන්න ලැබීමත් ඉතින් ඇත්තටම මාරම සතුටු.
ඇත්තටම අපි අද මෙතන මේ නවාතනේ තමයි හිටියේ. මොකද අපි පොඩ්ඩක් අපේ වැඩ ටික කරගෙන බඩු ටිකක් අපි කරගත්තා. ඉතින් අපි පොඩ්ඩක් මෙතන අදින්න දැන් අද උදේ 13 වෙනිදා පාන්දර මේ පස්වෙනි මාසේ 13 වෙනිදා පාන්දර තමයි මේ අපි ඉන්නේ. මේ ඉන්නේ බුත්තල ටවුන් එකේ හරියට. බුත්තල ටවුන් එකේ ඉඳන් අපි අයිත් යනවා අපේ ආදරණීය මිත්‍රයන් අමිල අයියලගේ ගෙදරට යනවා. එහි කෑම හාලෑස්ති කරලා තියෙනවා උදේට කාලා. තවත් ඉතින් පොඩි ගමන් ටිකක් තියෙනවා. අපි යන්න හිතන් ඉන්නවා පුංචි ලෝකාන්තේ බලන්න යන්න හිතන් ඉන්නවා. ඒ වගේම තව තියෙනවා බේසම කියලා මේ තියෙනවා දියැලක් එක්ක සුන්දර ප්ලේස් එකක්. අතන මම ගිහිල්ලා මට කිව්වා ලස්සනයි තැන කියලා. ඉතින් අපි එතෙන්ටත් අද යන්න හිතන් ඉන්නේ. වීඩියෝත් එක රැඳී ඉන්න හැමෝම ආදරේ හැමෝටම මං හිතන්නේ මේ දැන් ඉන්නේ අමිල අයියලගේ ගෙදර. ඉතින් සුන්දර ගම්මානයක් සුන්දර මිනිස්සු ඉන්නේ මේ පැත්තේ. ඉතින් හරි ගතිගුණ හොඳ මිනිස්සු ආගන්තුක සත්කාර අතින් උපරිමයි. ඉතින් අපේ සුරේෂ්ගේ යාළුවෙක් තමයි අමිල කියන්නේ. ඒ වගේම ඉතින් මගේත් යාළුවෙක් ඔය අපිත් එක්ක දැන් කොළඹ ඉඳන් තමයි යත් ආවේ. දැන් ඔන්නේ අමිලලා ගෙදර ඉන්නේ. ඉතින් හරි නිස්කලංක තනක්. ඉතින් සුන්දර නිවසක්. හරි සතුටින් ජීවත් වෙනවා. ඉතින් හැමෝම ඉතාමත් සමගියෙන් ඉතින් ලස්සන තනක්. අමිල අයියගේ අම්මා ඉතින් කෑමත් ලෑස්ති කරලා තියෙන්නේ. බලමු කෑමත් මෙහෙ ඉතින් කෑමත් මා රසයි. ඉතින් මේ පැතිවල 170ට වැඩි පරණ ගයක් බලන්න තමයි යන්නේ අපි මේ අපේ යත් එක්ක. අපි පොඩ්ඩක් යනවා බලන්න. අවුරුදු 170ට වැඩි කියන්නේ ඊටත් වැඩිය ගොඩක් අවුරුදු ගානේ වැඩි ගයක් තමයි. ඉතින් තට්ටු දෙකට තමයි තිබිලා තියෙන්නේ. දැන් මේක උඩ තට්ටුව කොහොමත් කඩන් වටිලා යටත් දැන් කඩාගෙන වැටලා තියෙන්නේ. මේක මේ දැන් ඉස්සරහට ටික විතරයි තියෙන්නේ. පිටිපස්සේටත් තිබිලා තියෙනවා. ඒ ඔක්කොම කැඩිලා. මේක ගොඩක් ඔය ගොඩක් පරණ ගයක්. අවුරුදු රජ කාලේ ගයක් මේක. අතර මේ කියන පොතේ පොඩ්ඩක් කියන්නකෝ. එක වචනයක් පොඩ්ඩක් කියන්න. ඔන්න පොඩ්ඩක් අපි දැන් මේ අපේ අමිල අයියගේ කුඹුර පැත්තට යන්න හදන්නේ. මේ වගා කරලා තියෙනවා ටිකක් ඈතට වෙන. එතන ගොඩක් ඇවිදින්න ටයිම් එකක් නැහැ. ඉතින් අපි දන්න විදිහට මේ වගා කරන උනානේ. පොඩ්ඩක් පොඩි දුරක් කරන්නේ නැත්තම් මෙහි කට්ටි දම්මල කරන පොට් එකද? ඒක අර පැත්තේ ඉන්නේ බේසමනේ. අපි ඉතින් අමිල අයියගෙන් අහමු විස්තර. මේ ගමේ විස්තර ටිකක් අපි අහගමු පොඩ්ඩක්. යුද්ධ කාලේ වෙල්ලස්සේ කැරල්ලට හොඬකල කන්දනේ. ඔව් මේ වගේදී ඕකෙන් තමයි මූලිකත් තරම් තියෙන. ගොඩාක් කට්ටිය මේ වෙලාව හැංගිලා ඉඳලා ඒ වෙන ගල් පෙරලා අම්මාන් කරන ගොඩක් සුද්දන්ට කේස් දාලා තියෙනවා. නේද? ඒ වගේම දුටුකරතුමා ඉන්නෝනේ. ඔව්. වෙල්ලස්සේ මේ අනුරාධපුරේ රාජධානිය එක්සසත් කරන්න ලංකාව එක්සසත් කරන්න යුද්ධ කරන්න පටන් ගන්න මෙහෙන්. ඒතර මෙහෙට කියන්නේ සේනාපති කියලා. සේනාපති ගම කියලා. සේනාව රැස්සවත් සේනාපති සෙන්පතිය ඉඳලා තියෙන මෙහෙ. ඊට පස්සේ සේනාධිපති මෙහෙ ඉඳලා තියෙන්නේ. මේ කන්දේ යනවද කට්ටි නගිනවද? සමහරව යන්න කියලා. ඈ මේකේ යනවද කට්ටි යනවනේ. ඒතර එහා පැත්තේ මේ සෙන්පතිගම කියලා වල දැක්කනේ බෝඩ් එක. ඔව් එනකොට එතන තමයි සෙන්පතිය කියන්නේ යුද්ධ නායකතුමෝ සෙන්පතිය ඉඳලා සෙන්පතිය. ඒක සේනාව මේ වයින්ද මෙහෙ. ඊට පස්සේ මේ අපි හරියට මේ හරියට කියන වාඩිය කියලා. වාඩිය කියන සේනාව වාඩි ගහගෙන ඉඳලා තියෙන මේ හරිය. ඊට පස්සේ දැන් තමයි පහේ කණුව කියලා දාලා තියෙන්නේ. පහේ කණුව හරියට ඇතුළට ආවම හරිද? එතකොට අයුවෙල කියලා දැක්කනේ වරද්දි. ඔව්. එතන තමයි අවි ආයුධ නිෂ්පාදනය කරලා තියෙන්නේ හරිය. ඒ කාලේ. ඔව්. එතකොට පොත් බන්ධනය කරලා තියෙන පොතු බන්ධන රජ මහවිහාරය කියලා දකින්න ඇති. ඔව්. කියන්නේ එතකොට පොත් බන්ධන කියන්නේ ගන්ත්‍රාරුඩ කරලා පොත් බඳිනවා කියනවනේ. ඔව්. ඒ පොත් බැඳලා තියෙන ඊතර පන්සලේ ඉඳලා. ඊට පස්සේ තව තියෙන මැද පිටිය කියලා තියෙන මෙතන එහා පැත්තේ ගම. කියන්නේ යුද්ධ කරන්න පිටිනේ කියන්නේ යුද්ධ කරන්න යුද පුහුණු දීපු පිටිනේ තමයි මේ මැද පිටිය කියන්නේ. ඒක තියෙන්නේ. ඒ අර එලාරත් එක දුර්ගමතුමා මේක වෙල්ලස කියන්නේ මෙහෙත්නේ. ඔව් වෙල්ලස. වෙල්ලක්ෂයක් මේ වට ඔක්කොම වෙල්ලක්ෂයකට වඩා තියෙනවා. ඒ ඉතිහාස කතාව මෙහෙන් තමයි ආරම්භ වෙලා තියෙන්නේ. ඒක මහියංගෙන් එහා පැත්තේ තමයි මහියංගෙන් රජ මහ විහාරයේ දුර්ගමතුමා ඉස්සලා මුලින්ම සමන්
සමන්දේයෝ සුම සමන්දේයෝ බුදුහාමුදුරුවෝ වැඩම කරාට පස්සේ හැදුවා. එතනින් පස්සේ ගරා වැටලා දුටුගැමුණු රත්නමයිදී ගරා වැටලා තිබුණා. ඊට පස්සේ නැවත දැන් තියෙන තත්ත්වයට හදන්න දුටුගැමුණු රත්නම. ඔය චෛත්‍යය. ඊට පස්සේ එතනින් එහා පැත්තේ තියෙනවා මේක මේ මොකක්ද මේ බුල්ත යෝධයාව වැවත් තියෙන සොරබරව. දුටුගැමුණු රත්නම බුලස්සපු යෝධයා තමයි හදලා තියෙන්නේ. ඒ පැත්තට යන්න පුළුවන්ද ඒ බලමුද ඒ පැත්තට? යන්න මහියංගනට ගිහලා මහියංගන යන්න ඕනේ. තව කිලෝමීටර් 40ක විතර එහා පැත්තේ. තව ඉතින් ගොඩක් කතා තියෙන මේ ගම ගම පිළිබඳ නේ. වෙල්ලස්සනේ. ඉතිහාස කතා ගොඩක් තියෙනවා. ඌව වෙල්ලස්ස. ලස්සන ඔය කිව්වේ ලස්සනට ඉතින් ආපහු කියමු. තව එකක් කියමු. එතරම්ද? ඔව් කියන්න. තව එකක් සිංහලයක්. ඔය කියන්නේ තුනක් කිව්වනේ නේද? එකක් කිව්ව නේද? අවුරු සින්දුව කියන නේද? කොප්පර පිපිඤ්ඤා කියන. කියන්න ඔය කියන්නේ ලස්සනයිනේ. නීමටම කිව්වා. මෙයාට පුළුවන් මේ බොරුවට. කොප්පර පිපිඤ්ඤා. අය කියන මේවන පටලවනද? ආපහු මුලින් ඉඳලා කියන්න. මතක නැද්ද කල්පනා කරනවා සින්දු මතක නැද්ද? කොපර පිපිඤ්ඤා ඉවරයිලු දැන් තියෙන්නේ මොකද්ද මේ පේලි තදී අවුරුදු ඉවරයි වෙසක් වෙනවා කියන්නේ. දැන් මොකක්ද තියෙන්නේ? වෙත්තා. දැන් මොකක්ද සින්දුව? වෙත්තා. අර මොකක්ද කියන සින්දුව? වෙත්තා. වෙසක් තමයි සින්දුව කියන්නේ වෙසක් කියන සින්දුව. පේලි. මොකද? නෑ ඒක වෙවේ තුඩු පිටුවට නවත්තා. ඒක කියන්නේ ඒකම නෑ. ඒක කියන්නේ ඒක ලස්සනයි. තුඩු පිටුවට මම තාලි යන්දකනේ තුඩු පිටුවට මම තාලි යන්දකනේ. වාගේ දාන්න. මතක නැද්ද? කොණ්ඩේ අවුස් කියන්නේ. ලොකු දෙයක් කෝච්චි ගහර ගියේ. එතරම්ද? කවියක් කියමු. නාට්‍ය රංග බලපෙන්න. ඒක දන්නේ නැද්ද? කවියක් කියන්න. ඊළඟ එන්න ඊළඟට. ඔය. ඔක බැරිද? ඔකේ බසින්දුව. ඈ. එන්න. එන්න. ඔන්න අක්ක වඩන් එන්න හදන්නේ වඩාගෙන එන්න. පණ්ඩිතයි කියන්නේ ආ ඉතින්. එන්න සිද්ධ කියකෝ. ඉතින් පොඩි අයත් ඉන්නකොට වෙලාව යනවා දැනෙන්නේ නැහැ. ඉතින් ටක් ගාලා වෙලාවත් ගියා. කෑමත් කාලා අපි දැන් යන්න හදන්නේ අපි පුංචි ලෝකාන්ත බලන්න තමයි යන්න හදන්නේ. මාතලේ පාරේ යන්නේ. ඉතින් ටිකක් දුර යන්න ඕනේ. පාර දෙපැත්තේ සුන්දරත්වය බල ඉතින් මෙහෙම යනකොට ඇත්තටම හිතට මාර නිදහසක් තියෙන්නේ මේ ගමන නම් සුපිරි. ඉතින් කොළඹ ඉතින් අපි ජොබ් කරන බිස්නස් කරන අපි ඉතින් මේ වගේ දුර පළාතක ලස්සන පළාතකට ආවට පස්සේ ඉතින් මාර සතුටක් දැනෙන්නේ. ඉතින් හිතට මාර නිදහසක් තියෙන්නේ. මේ තියෙන පොඩි දිය පාරක් තියෙනවා මෙතන. හරිම ලස්සනයි. සිද්ධ වෙනවා. තව දන්සලක් සෙට් වුණා. ඉතින් යන ගමන් පාරයිනේ. ඔය දෙක
බහින්න ඕනත් නෑ ළඟටම ගෙනල්ලා දෙනවා. වතුර බෝතලයක් තියෙනවනේ නේ. ඇත්ත? ඒ දන්සලේ ඇත්තටම අපි වාහනේ බැස්සෙත් නෑ ඒගොල්ලන් ඉතින් ළඟටම ගෙනල්ලා දුන්න ගොඩක් සිද්ධ වෙනවා ඉතින් මොකටම කැම බීමෙන් නම් ඉතින් අඩු ගන්න නෑ මතනින් කන්නද බොන්නද හැමදේම හම්බ වෙනවා ඉතින් ගොඩක් වින් දන්සල් දෙන හැමෝටම පොඩි වතුර පාරක් යනවා පොඩි දියැලක් ඉතින් අපි පොඩ්ඩක් හිතන් ගිහින් බලුවා. මොකක්ද අංකල් මේ ඇල්ල? මේ ගැනඩි ඇල්ලද? ඉතින් එතන හිටපු අංකල් කෙනෙක් කිව්වා මේ ගැරන්ඩි ඇල්ල කියලා. ඉතින් ඇත්තටම ලස්සනයි. නාන්නත් පුළුවන් තැනක් තමයි එතන. ඉතින් මේ අපිට ඉතින් අපි නාන්න යන්න හින්දා අපි අර බේසමේ නාන්න යන හින්දා අපිට ඉතින් එතනින් නාන්න ඕනේ නැහැ. තවත් පොඩි ලස්සන දියැලක් එක්කද පොඩි වතුර පාරවල් මාර ලස්සනයි. ඉතින් පොලිසියෙන් දෙන දන්සල තමයි මේ. thank you විසිට වෙනවා. මේ පොලිසියනොත් පොඩි දන්සලක් දෙනවා. අපි පුංචි ලෝකාන්ත පැත්තට හැරෙනවත් තනම වගේ. බිස්කට්ුත් තියෙනවා නේද? ඉතින් අවද බිස්කට් අල්ලන්න. thank you. අපේ ඉස්කෝලේ මල්ලි යාළුවේ. යන අපේ බොස්ලා අපි යාළුවෝ කරන්නේ අපේ ලොකෝ මෙහෙ පොඩි වැඩ කරා. ආමෙන් පොඩි ඉතින් අපි එතන පොඩි වේලාවක් හිටියා. අපේ අමිල අයියාගේ යාළුවෙක් තමයි පොලිසියේ මෙතන වැඩ කරන එක්කෙනෙක් යාළුවෙක් ඉන්නවා. ඉතින් එයාත් එක්කත් පොඩ්ඩක් කතා කරලා අපි ඔන්න ආයිත් යනවා පොඩ්ඩක් ඉක්මනට යනවා. ඉතින් කාල වේලාවත් ඉතුරු කර ගන්න ඕනේ හින්දා පුංචි ලෝකාන්ත බලන්නත් ඕනේ නාන්න යන්නත් ඕනේ. ඉතින් ලස්සන ගමනක් ලස්සන පරිසරයක් ආයිති වැඩක් නැහැ කියලා මාරම ලස්සනයි. ගිහිල්ලම බලන්න ඕනේ. ඔයගොල්ලොත් අනිවාර්යයෙන්ම යන්න ඕන තැනක් තමයි පුංචි ලෝකාන්තේ. මං හිතන්නේ මාර ලස්සන ප්ලේස් එකක්. බලන්න ඕනම තැන. කිලෝමීටර් මම හිතන්නේ 15ක් 20ක් විතර වගේ යන්න ඕනේ. එතන ඉඳලත් මාර දුරයි. ඉතින් පාරවලුත් ඉතින් සාමාන්‍ය ඉතින් පොඩි පාරවල් තියෙන්නේ වාහන දෙකකට හැරෙන්නත් අමාරුයි. ඉතින් කොහොම හරි ඉතින් අපි උදෙන්ම ආපු නිසා ප්‍රශ්නයක් නැහැ. ඉතින් වාහන අඩුයි. අද සෙනග ටිකක් අඩුයි. ඊයන සෙනග ඉන්නේ නැති පොයේ දවසේ අද ඉතින් 13 වෙනිදා පොයට පහුවෙනිදා නිසා ටික සෙනග අඩුයි. තේ වතුද කඳු වැටිද ගස් කොළන් පරිසරය සීතල සුළඟ ලස්සන වටපිටාව ඉතාමත් සුන්දරයි. ඇත්තටම මාර නිදහසක් දැනෙන්නේ ඔගේ ගමන් යද්දී. ඉතින් හැමෝත් එක්කම යන්න ඕනේ. ඉතින් මේ වගේ තැන්වල පොඩ්ඩක් කඩත් එහෙම තියෙනවා. ගෙවලුත් තියෙනවා. අතරින් පතට එක දිගට නෑ. ඉතින් බැස්සෙත් නෑ. ඉතින් ඇත්තටම ඒකත් මාරම chance එකක්. අපිට මේ ගමනේදී වැස්සෙන් කිසිම බාධාවක් වුණේ නෑ තාම. පරිසරය නරඹන්න පරිම chance එක තියෙනවා. ඔයාලට පේනවා ඇති අර බෙදා මම ගොඩක් වීඩියෝ ගත්ත පරිසරයේ වීඩියෝ මම කැමති පරිසරයේ වීඩියෝ බලන්න. අපි මේ ඊළඟට යන්න ආවේ පුංචි ලෝකාන්තයට. පයින් යන තැනට වාහනේ දාලා අපි පයින් යන්න හදන්නේ. පුංචි ලෝකාන්තේ මෙතන උඩට යන්න හදන්නේ. දැන් මේ නගින ගමන් ඉන්නේ පුංචි ලෝකාන්තකින් කන්ද.
පට්ට ලස්සන ප්ලේස් එක. ලෝකාන්තරේ නගින්න තරම පොඩි වතුර පාරක් තියෙනවා. මේ මොහොත ගන්න පුළුවන්. වතුර බොන්න උනත් පුළුවන්. ඒ තරම් පිරිසිදුයි. මාර්ම ප්ලේස් එක. වතුර මාර විදියට සීතලයි. ඉතින් පිරිසුදුයි සීතලයි. හිතට මාරම සැනසීමක් තියෙන ඇත්තටම මේ පාරේ යද්දි. කොච්චර දුර යන්න තියෙනවද? පටන් ගත්ත විතරයි අපි සෙට් එක. පුංචි ලෝකාන්තර. ඔයත් අද. ඇයි අම්මා? අද අමිලා අයියත් කිට්ටු වෙලා ඉඳලා අද තමයි එයාතුත් යන්නේ මේ ලෝකාන්තේ බලන්න. ඉතින් අර ලස්සන ගමන බෑ කියලා බෑ යන්න ඕනේ. හම්බ වුණා ලස්සන. බෑ කියලා බෑ යන්න ඕනේ. බෑ කියලා බෑ. ටික. බෑ. නිදහසේ ඉන්නෝ එළුව ඇත්තටම කාගෙන්වත් කිසි තර්ජනයක් නැහැ. බය වෙන්න දෙයක් නැහැ. එළුව නිදහසේ ඉන්නවා මේ පරිසරේ. ඉතින් මාස දෙකකට තුනකට හරියන්නේ දෙන්නේ නැහැ. පොඩි තාලිනක් හැදෙනවා. ඉතින් ඔයගොල්ලෝ නම් මේක බලලා ඔයාට Google එකේ සර්ච් කරත් මේකට ලොකේෂන් හොයාගන්න පුළුවන්. ඇත්තටම පුංචි ලෝකාන්තේ කිව්වම සර්ච් කරාම ඔයගොල්ලන්ට මේ තැන හොයාගන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් එන්න ඔයාලත් මේක ඇත්තටම මාරම ලස්සනයි. මාර වටපිටාවක් තියෙන්නේ. මාර වාතාශ්‍රයක් තියෙන මේ සුන්දර සිසිලස විඳ ගන්න අනිවාර්යෙන් ඔයගොල්ලොත් එන්න මේ පරිසරය බලන්න. ඒ වගේම තව කිලෝමීටර් දෙකක්වත් ඇතිනේ. පයින් යන්න ඕනේ ගොඩක්. සාමාන්‍ය මේ කිලෝමීටර් ක විතර පයින් යන්න තියෙන වාහන නවත්තලා තමයි තියෙන්නේ. නවත්තපු තැන ඉඳන් කිලෝමීටරක් විතර වගේ යන්න ඕනේ පයින්. ඒතර මහන්සියක් දැනෙන්නේ නැහැ. අතන පරිසරයත් බලාගෙන යනකොට සුන්දර වටපිටාව බලන්න දේවල් ගොඩක් තියෙනවා. ඉතින් මම ලෝකාන්තේ බලලා ගිහින් තියෙනවා. ඉතින් හෝටන් තැන්නේ ගිහිල්ලා යන්න තියෙන ලෝකාන්තේ එකක් බලන්න ගිහින් තියෙනවා. මේ ලෝකාන්තේ නම් මම පළවෙනි වතාවට මේ යන්නේ. පුංචි ලෝකාන්තේ. මම හිතුවා මේක ලස්සන වෙයි කියලා. තැන. තව ටිකක් යන්න. සින්දුවක් කියමු යන මහන්සිය. අනේ ඈ? සින්දුවක් කියගෙන මේ තමයි හීම්බෝ විටිය. ලස්සන මලක් එක්ක දම් පාට හීම්බෝ විටිය තමයි මේ තියෙන්නේ. ඇත්තට මාර සනසීමක් කුරුල්ලොන්ගේ සද්දේ ලස්සන මල් වර්ග පස්සේ මේ තියෙන පරිසරය බලාගෙන යනවා කියන්නේ ඇයි වෙන්නම එකක් ඒක. ඔන්න දැන් අපි ආවා ටිකට් ටිකට් ගන්න. ගන්න ඕනද? සල්ලි ගෙනවනේ. ලෝකාන්තේ බලන්න ණයට ගන්න බැරිද? යනවා. ගන්න රුපියල් 50ක් වගේ. ඉතින් මේකේ මේන්ටේන් කටයුතු වලට ඒ කට්ටිය එක ගන්න. ඉතින් කීප දෙනෙක් මෙතන වැඩ කරනවා. ඇත්තටම මේ පහසුකම් හැමදේම හරි ගැසලා තියෙනවා. වතුර පොස්ට් රූම් තියෙනවා. ඉතින් හරි පිළිවෙලට වැඩ ටික යනවා මෙතන. ඇත්තටම මේ ට්‍රිප් එකේ ප්‍රධාන වශයෙන් මූලික වියදම් දරුවා ඇතේ සුරේෂ් මගේ ආදරණීය මිත්‍රයා. සුරේෂ් තමයි මේ කොහොම වියදම් වාහනේ ආගේ අලුතෙන් ගත්ත වෑන් එක. ඉතින් අද ওই දවසේ ඉතින් යන ඒ වෑන් එක යන පළවෙනි ගමන තමයි මේක. වැඩිපුර ඊයේ නැසනක ඉන්නව නැතුවද? ඈ? ඊයේ ආවද? මේ ළඟදී දැන් කියන්නේ පෙත ගත්තා ගත්තා සල්ලි වගේ.
දැන් ලෝකාන්තයට තාම තව පොඩි දුරයි තියෙන්නේ. මෙහෙට කියන මඩොල් සීම කියලාද? ඈ? මේ මේට කොහොමද කියන්නේ? පිටමාළුවේ එළමාන. පිටමාළුව. මේ තමයි පිටමාළුව ප්‍රදේශයේ මේ පුංචි ලෝකාන්තය කියන තැන තමයි අපි ආවේ ඉතින්. තව යන්නත් නැන් තියෙනවා ඉතින්. කට්ටියත් එක නාන්නත් නැන් තියෙනවා. දෝනි මොකෝ මේ ආයිත් ඉන්නේ බයද? ලෝකාන්ත බලන්න යන්න. ඉතින් අපි ලෝකාන්ත පේන මානේ ඉන්නේ ඉතින් අපි දැන්. ඉතින් මේ ස්ථානට කියන්නේ මේ හරියට කියන්නේ මඩොල් සීම කියලා. ඉතින් මේක ගිහින් බලන්න ආතේ පොඩ්ඩක් උතුම් බලන්න බෑ. මෙතන සාමාන්‍යයෙන් තන අතන තමයි ලෝකාන්තනේ. සුන්දර තැනක් ඉතින් මෙතන ලෝකාන්තේ වගේම තමයි. ප්‍රධාන ලෝකාන්ත වගේ තමයි මෙතනත් ඉතින් පොඩි ලෝකාන්ත වුණාට පොඩිත් නෑ. ඉතින් මාරම ලස්සනයි එන ප්‍රදේශයක් පේනවා මෙතෙන්ට. මේ එක එක ඇන්ගල් වලින් මේක මාර ලස්සනයි නේ. මෙතන මේ දැන් කීපයක් තියෙනවා බලන්න. එක තැනක් විතර නෙමෙයි. ඉතින් කොච්චර හිටියත් එපා වෙන්නේ නැති තැනක්. මාර සුන්දර පරිසරයක්, සීතල සුළඟ, ඒ වගේම කොච්චර දරුවත් ඇහැට මාරම ලස්සන ප්‍රියමනාප තැනක් තමයි මෙතන. ඉතින් කොච්චර හිටියත් එපා වෙන්නේ නැහැ. ඉතින් මේ අපි තාම මේ ලෝකාන්ත ප්‍රධාන තැනට යන ගමන් ඉන්නේ. උඩහට යන්න ඕනේ තව ටිකක්. අර උඩහ පේන තැන තමයි පුංචි ලෝකාන්ත උඩුම ස්ථානය. දැන් අපි යන්න හදන්නේ දැන්. ඒ කට්ටිය නම් ගිහිල්ලා ඉවරයි. නැවතත් ආරාධනා කරන ඔයාලටත් එන්න මේ පුංචි ලෝකාන්ත බලන්න. ඉතින් ඉඩයක් තියෙන වෙලාවක ඇවිල්ලා වීඩියෝ එකකුත් කරලා අනිවාර්යෙන් YouTube එකටත් දාන්න මතක කරන්න එපා. නෑනේ. නෑනේ ප්ලේස්. ඇත්තටම මේ සුන්දර ලංකාව මේ මන්නම් දන්නේ මේ වගේ ලස්සන රටක් වෙන කොහෙවත් තියෙනවද කියලා. ඇත්තටම අපි අද කොළඹ ඉඳන් මෙහෙට ඇත්තටම පැය 3ක් වගේ ගියේ ඉන්න. ඉතින් මේ ඇත්තටම බලන්න පොඩි වෙලාවකින් ලංකාවේ පරිසරයේ වෙනස් වෙන විදිය ඉතින් මාර ලස්සනයි. මේ ඇත්තටම මේ දවසක් ඇති හරියට බැලුවොත් ලංකාවේ ඔක්කොම බලන්නේ මං කොහෙද ලංකාවේ මේ ප්‍රධානතම දවස් දෙකකින් වගේ මේ පරිසරයේ වෙනස් වීම අපිට බලා ගන්න පුළුවන්. ඇත්තටම මාර ලස්සනයි. ඇත්තටම මම නම් ලංකාවෙන් 10%ක් වත් තාම බලලා නැතුව ඇති. මොකද මම දැන් තමයි මේ ට්‍රැවල් කරන්න පටන් ගත්තේ. ඉතින් මගේ ට්‍රැවල් වීඩියෝ තියෙනවා මගේ channel එකේ. ඔයගොල්ලෝ බලන්න පුළුවන්. මගේ channel එකට ගියාම මගේ වීඩියෝ ටික වෙනම බලන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකේ තියෙන විශේෂ අත්දැකීමක්. ඇත්තටම මේ වෙනස්ම වීඩියෝ එකක් වෙයි මේක. ඇත්තටම මේ බැලුවාම පල්ලෙහා ඔයාලට පේනවා ඇති පොඩි ගොඩක් ඈත පේනවා. අද මීදුමකට වැහිලා නැහැ. ඔයාලට පේන ඇති පල්ලෙහා අර තියෙන තැන නිකන් අර පොඩි කඳු ගැටයක් වගේ තියෙන. එතන ඉන්න පුළුවන් කැම්පින් කරන්න පුළුවන්. එතන දැනටත් ගොඩක් කට්ටිය ඇවිල්ලා ඉන්නවා. එතන අද ඉන්න මම හිතන්නේ. ඔයාලටත් වේලාසනින් ආවොත් එතන ඒ පැත්තට එන්න. මේ පැත්තේ ඇවිල්ලා පොඩ්ඩක් ඇවිදලා යන්න. කැම්ප් කරලා උදේට යන්න පුළුවන් නේ. මොනවදයි තියෙන මේ වගේ තැන් මේ තියෙනවනේ. ඇවිදින්න ගොඩක් තියෙනවනේ. දවස් 4-5ක්වත් ඉන්නවනේ. ආව කියන කොටගම උඩ අර මම කියන නළුවේ උඩ.
හැබැයි අර මේ අතන පේන කන්ද මේකට උසයිනේ. ඒකට යන්න බැරිද? අවදානම්. ඉරිය පේනවා ඉතින් මෙතන පොඩි මැප් එකක් තියෙනවා ගල පොඩ්ඩක් මේ ගලේ කොටලා තියෙන්නේ. ඒක දැන් පොඩ්ඩක් මැකිලා තියෙන්නේ. මෙතන පේන දිශා පැති ඔක්කොම මෙතන මෙතෙන්ට නැගකට පස්සේ වටපිටාවේ පේන පළාත් ටික ඔක්කොම එතන තියෙනවා. ඒක සටහන් කරලා ඒක දැන් කට්ටියම මෙතන වාඩි වෙලා ඇවිල්ලා ඒක මැකිලා තියෙන්නේ. ඒකටත් ආවේ මම දැකපු තැන් වලින් ලස්සනම තැනක් මෙතන ඇත්තටම පුංචි ලෝකාන්තේ මාර් ප්ලේස් එක. ඇත්තටම මම වෙනකම් හිතුවේ නෑ මේ වගේ ලස්සන වෙයි කියලා. ඇත්තටම මාර් ලස්සනයි. මේ කිය දෙනවාට කුටියක් කිය. දෙනවාට කුටියක් කිය. කිය. බය වෙන්න දෙයක් ඇත්තටම නෑ. මොකද මේ වටේටම හොඳට යකඩ වැටවල් ගහලා තියෙන්නේ. මේ යකඩ වැටෙන් එහා පැත්තට යන්න හොඳ නෑ. මොකද කූ බෑවුමක් තියෙන්නේ. ඉතින් දැන් අපි ලෝකාන්තේ බලලා දැන් යන්න හදන්නේ. දැන් අයිත් අපිට යන්න තියෙනවා නාන්න යන්න තියෙනවා. ඔය කිලෝමීටර් 15ක් විතර වගේ යන්න තියෙනවා. බේසම කියලා තැනකට. ඒක දියැලක් එක්ක තියෙනවා කිව්වේ. ඉතින් මාර ලස්සන ප්ලේස් එකක් වෙන්නේ. ඉතින් එතන බලමු ගිහිල්ලා. ඇත්තම කියනවා නම් මේ ඔයාලා එනවා නම් ඇත්තටම මේ පාරවල් එච්චර වාහන දෙකකට මාරු කියන්නේ මාරු වෙන්න අමාරුයි. එතන පොඩි පාරවල් තියෙන්නේ. ඔයාලා පොඩි වාහනයක එන්න පුළුවන් නම් හොඳයි. ඉතින් කාර් එකක වගේ ජිප් එකක වගේ එන්න පුළුවන් නම් වඩාත් හොඳයි. ඉතින් 3 wheel එකක එන්න පුළුවන් නම් ඒත් මාරම ලේසි. 3 wheel වල එනවා නම් බයික් වල තවත් ලේසි. පාරවල් පොඩි නිසා දැන් ඔය අපි දැන් යන්න හදන්නේ බේසම කියන ඇල්ල තියෙන තැනට. ඉතින් මේ ඔයාලා දකින්න ඇති මේ එතන මේ වාහන දෙකකට මාරු වෙන්න ඇත්තටම අමාරුයි. මේ ගොඩක් අමාරුවෙන් තමයි ගන්න. ඉතින් පොඩ්ඩක් පාර පොඩි පොඩ්ඩක් ඉතින් මේ උනත් පල්ලමට තමයි යන්නේ වාහන. ඉතින් භයානක කමකුත් තියෙනවා. ඉතින් දැන් අපි ආවා බේසමට. අපි දැන් ඇවිල්ලා පල්ලෙහා පොඩි ඉඩක් තියෙනවා පාක් කරගන්න වාහනේ. ඉතින් වාහනේ මෙතන දාලා අපි කට්ටිය දැන් ලෑස්තිලා යන්න හදන්නේ නාන්න උඩහට. මාරම ලස්සනයි. ඉතින් මා වතුර සද්ද එනකොට ඉතින් වතුර ගලාගෙන යන සද්ද එනකොට මාර එකට මාර ෆීලින් එකක් එන්නේ මෙතන. ඒ තරමට මාර පිරිසුදුයි වතුර. ගිහිල්ලා බලමු වතුර. මම හිතන්නේ මට නම් හිතනවා ගොඩක් සීතල ඇති වතුර. අතර මාර නිස්කලංක වටපිටාවක්. ගයක් ගෙවල් දොරවල් නෑ. කියන්නේ ගෙවල් නෑ මේ පැත්තේ. අතරම මේ තිබුණත් ගොඩක් දුරින් තමයි ගෙවල් තියෙන්නේ. ඉතින් ඔන්න අපි දැන් නාන්න කට්ටිය සේරම දැන් පොඩ කන්දක් වගේ තියෙනවා. ඉතින් ඒක නැගගෙන යන්න ඕනේ. මෙතන නාන දැන් 4-5ක් තියෙනවා. ඉතින් අපි උඩහටම ගිහින් තමයි නාන්න අපි කතා වුණේ. මේ පල්ලෙහාම මෙතන නාන්න නම් අමාරුයි. මෙතන උඩහ කට්ටිය නාලා එන වතුර තියෙන්නේ. ඉතින් ප්‍රශ්නයක් නැහැ. ගලාගෙන යන වතුර මෙතන නාන්න පුළුවන්. වතුර නම් මාරම සීතලයි. ඉතින් වැඩක් නැහැ කියලා ඉතින් වෙනම ලෝක ක්‍රියා වගේ. මෙතන ලස්සන නම් කියලා වැඩක් මාරම ලස්සනයි. මේකේ වැඩේ තියෙන්නේ මේ දියැලේ උඩහටම යන්න පුළුවන් අපිට. අහිමි දෙකේ අමාරුයි. ඒසි නෑ. ඉතින් පොඩි ඇත් එක්ක මාර බයයි. ඉතින් පරිස්සමෙන් යන්න ඕනේ. ඉස්සර ගියොත් බැරුණොත් තුවාල වෙනවා අනිවාර්යෙන්. ඉතින් පරිස්සමෙන් යන්න ඕනේ. ඔයාලත් එනවා අනිවාර්යෙන් පරිස්සමෙන් යන්න. මේ ඇත්තටම මේ
පිරික්සන තැන් ගොඩක් තියෙන උඩට නගින්න මාර අමාරුයි. අර උඩ කඩේ නානේ අපි නාන්නේ. ආරෝ නැති ගන්න. දැන් මෙතනත් මේ නාන්න පුළුවන් තැනක් තමයි තියෙන්නේ. ඒ වුණාට උඩහත් කට්ටිය පිරිසක් ඔන්න උතනත් නානවා. ඉතින් එතෙන්ටත් අපි ගියා. එතනත් ගොඩක් කට්ටිය නානවා. හැබැයි ඊට උඩ තව තැනක් තියෙනවා. එතන සෙනඟ ටිකක් අඩුයි. අනිත් එතන නාන්නත් හොඳයි. අපි අමාරුවෙන් උඩහට ගියා. ස්වාභාවිකව හැදිච්ච සුන්දර තැනක් මෙතන ඇත්තටම මේ. ආරම නිර්මාණයක් මේක නම්. ස්වභාව දාමෙන් ආපු නිර්මාණයක් ඉතින්. මේ තැන්වලට ගිහිල්ලා ඉන්න පැය කීපේ ඇත්තටම මාරම නිදහසක් තියෙන හිතට මාර නිදහසක් මේ. මෙතනින් පොඩ්ඩක් අමාරුයි වෙන්න මේ පොඩ්ඩක් ගල් උඩින් පැනලා එන්න ඕනේ. ඇත්තටම පරිස්සමෙන් යන්න ඕන තැනක් මේ පොඩ්ඩක් එහෙම වුණත් වැටෙන්න පුළුවන්. ඉතින් ඔයාලත් ආවොත් පරිස්සම ගැන විශේෂයෙන් අනිවාර්යයෙන්ම හිතන්න ඕන තමන්ගේ පරිස්සමෙන් යන්න ඕනේ. දැන් අපි මේ උඩහටම ඇවිල්ලා තියෙන්නේ. මේ උඩහම නාන තැනට අපි ඇවිල්ලා තියෙන්නේ. එතන මේ කීප දෙනෙක් නානවා. ඉතින් අපිට ඇත්තටම උදෙන් ආපු නිසා අපිට මෙතන මේ තියෙන ප්ලේස් එක මෙතන තමයි මම හිතන්නේ බේසම කියලා කියන්නේ මෙතන තමයි. වතුර නම් මාරම සීතලයි. ඇත්තටම මේ ෆ්‍රිජ් එකක වතුර වගේ මාර සීතලයි. ඉතින් පොඩ්ඩක් පොඩි වෙලාවක් බෑන ඉඳලා තමයි මේ නාන්න පුළුවන් වෙන්නේ. ඒ තරමට සීතලයි. ඇත්තටම අපි ගිය හැමෝම නෑ බා මෙතන මේ වගේ තැනකදී නාන්න හම්බෙන්නේ නෑ පිරිසුදු වතුර. පීනන කෙනෙක්ට විතරයි හැපැතට පීනන්න පුළුවන්. මොකද නැත්තම් මෙතන මේ ගොඩක් ගැඹුරයි. අඩි 10කට වැඩි ගැඹුරයි. ඒ ඉතින් අපි නාගෙන ඉවරලා දැන් අපි යන්න හදන්නේ ආපහු. අපේ අමිලගේ මේ ඥාති වෙන අංකල් කෙනෙකුත් හම්බුණා. එයා බයික් එකකින් ඇවිල්ලා ඒක පොඩ්ඩක් කතා කරගෙන ඉඳලා අපි ආපහු එන්න පොඩ්ඩක් ප්ලෑන් එකක් දැම්ම. ආපහු වෙන දවසක අපි එන්න මෙතන පැත්තට ඇවිල්ලා දවස් දෙක තුනක් ඉඳලා යන්න. දවස් දෙකක් අයනෙන් සුබ්බොන්නේ යවත් දන්සලක් සම්බුණා. මේක සුබ් දන්සල. මාරම පින් මෙයාලට. ඇත්තම මේ දන්සල් දෙන හැමෝටම පින් ගොඩාක් පින්. මොකද මේ පොඩ්ඩක් අපි රෑ වුණා. අපි දැන් යන්න හදන්නේ. අපේ තව මිත්‍රයෙක් ඉන්නවා බිබිල. අපේ සුඩේස්ගේ මිත්‍රයෙක්. අපි පැත්තට පොඩ්ඩක් යන්න හදන්නේ. පොඩ්ඩක් ගිහිල්ලා ඒත් අපිට රැට කෑම හරි ගස්සල තියෙන හින්දා අපි හෙට තමයි යන්න මේ හදන්නේ. එනකම පොඩි කැරගෙන කෝඩුවකුත් අපි දැක්කා. ඉතින් ඔන්න අපි දැන් අපේ යාළුවෝ ගෙදරට ඇවිල්ලා ඉන්නේ. මාරම ප්ලේස් එකක්. ඉතින් මෙතන ඒ ගෙදරත් මාර නිස්කලංක ගෙදරක්. ඉතින් ලස්සන කලර් ටිකක් තියෙනවා මේ ගෙදර. ගෙදර ගහ
බිබිල සේනාපතිගේ වාඩියට ඇවිල්ලා තියෙන්නේ. මේ තියෙන එළගිරි. ඇත්තටම මේ දැන් දුවාගත්ත එළගිරි තමයි මේ තියෙන්නේ. අපි මේ දන්සල කවුද දෙන්නේ අපිට? දෙන්නේ රත්නසිරි මහත්තයා. රත්නසිරි මහත්තයා විසින් තමයි මේක දෙන්නේ. බුත්තල ඇවිල්ලා ඉන්නේ. බිබිලි ඇවිල්ලා ඉන්නේ. මේ කිරි දන්සල. අපිට දැන් මේ කිරි බොන්න හැබැයි මසුත් තියෙන. ඕක තමයි පස්. ඔන්නෝකයි ප්‍රශ්නේ. මේ කිරි ඇවිල්ලා පොල් ගහෙන් ගන්න කිව්වා. හරි පොල් ගහෙන් ගන්න කිරි පැත්තකින් තියමු. දැන් මේ මස් මොකටේ? මේ කිරි දීලා මේ මස් කාලා කන්න ඕනේ. ඒකනේ. අතන මේ තියෙන්නේ මේ පොල් ගහෙන් දැන් ගත්ත තෙලිච්ච තියෙන තෙලිච්ච. රා නෙවෙයි තෙලිච්චනේ. පිරිසුදු විහිළුවට වගේ තමයි මේක බොන්නේ මේ එකක් තියෙනවනේ එකක් තියෙනවනේ. ඒ කියන්නේ ඒ ඔක්කොම බොන්න නෙවෙයිනේ තියෙන්නේ පැණි හදන ඉතුරු ටිකනේ. හරි. ඉතින් අපි එතනින් ඇවිල්ලා අපි අද රෑ හිටියේ මේ නවාතනේ තමයි හිටියේ මෙතන. සුන්දර ප්ලේස් එකක් බිබිල ටවුන් එකේ තියෙන්නේ මේකත්. ඉතින් අපි අද නම් අපි කොළඹ යනවා. දැන් අපේ ගමන් ටික ඉවරයි. සුන්දර දවස් දෙකක් ගෙවුණා. ඉතින් අපි නවාතනෙන් පිට වෙලා යන්න හදන්නේ. අපි දැන් කෙලින්ම කොළඹ යනවා. නැවතත් අපේ මිත්‍රයාගේ ගෙදරට ගිහිල්ලා ආපු අනිත් පැත්තට අපි කොළඹ යනවා. ඉතින් පිපිලි ටවුන් එක ඉඳන් ඇත්තටම දැන් අපි දැන් යන ගමන් ඉන්නේ. අපි දැන් ඉන්නේ මේ අලිමං කඩක් ගාව ඉන්නේ මෙතන. දැන් මාරම ලස්සන තැනක්. ඉතින් අලි මේ ටයිම් එකට නම් එන්නේ නැහැ කිව්වා. ඉතින් ආවොත් ටක් ගාලා වාහන එකල යන්න බලාගෙන ඉන්න ඕනේ. ඉතින් මෙතන අලි කොළ හොඳයි මුත්‍රා දෙවිලනේ. අටබිල හොඳයි පිළිකා වලටනේ. දැන් අලි මාරු වෙන්නේ නැද්ද මෙතන? අලි මාරු වෙන්නේ නැද්ද මෙතන? අලි මාරු වෙන තරම මේ. ඉතින් දැන් අපි දැන් ඉන්නේ මත්තල හයිවේ එන්ට්‍රස් එක කිට්ටෝ ඉන්නේ. අපි මත්තල හයිවේ එන්ට්‍රස් එකට දාන තැනම තියෙනවා මේ කළුදුත කඩ තියෙනවා. කළුදුතොල් ඒ වගේම කෑම කඩ පොඩ්ඩක් නැවතුණා. කෑම මේ බයික් එක 400 දෙන්නේ. 400 ගාන ඉස්සෙල්ලා කිව්ව ගාන කියන්නේ 450යි. අපිට දෙනවද ඒ ණය ගන්න? බෑ. කීයක් දුන්නොත් දෙන්නේ? 450 හෙට ඔයා සල්ලි ගන්න ඕනේ බැංකුවේ. ඊට පස්සේ 450ක් ගන්න මේ බයිසිකලේ කඩෙන් බයිසිකලයක් අරන් යන්න රෙඩ් කලර් එක. රෙඩ් කලර් එක. කඩෙන් මං අරන් මේක දෙන්නේ නැහැ. මේක මගේ තාත්තා හැපි බර්ත්ඩේ එකට දුන්නේ. හැපි බර්ත්ඩේ එකට දුන්නේ. දැන් මේ කඩේ මේ විකුණන්න තියෙනවා කියනවා කිව්වේ 450. බයිසිකලේම තියෙනවා අර චූටි ටක් එකක් අරන් යන්නේ. ඒක හොඳයි ඒවා යන. අනේ චූටි ටක් එකක් බෑ. අපිට බයික් මේ ඔය සයිකල් එකක් තමයි ඕනේ. සයිකල් කඩේ තියෙනවා බලන්නකො. නෑනේ. මෙහෙ නෑනේ. මේ නෑ. 450යි. නෑ 400 2000 ගානක් කිව්වා. 2500. 400 2500. ඈ? ආ. 400 2500. ඉතින් එක 140ක් තියෙනවා. මේක හයිබ්‍රිඩ්ද? ඔව් මේක හයිබ්‍රිඩ් එකක් නෙමෙයි මේක කැලින් යන එක මේක හරවන්න පුළුවන්. හරවන්න පුළුවන් නේ. හයිබ්‍රිඩ් නෙමෙයි බැටරි වැඩ කරන්නේ නැහැ බැටරි එකක් නෙමෙයි. නැහැ. එන යාළුවනේ හැමෝටම ජය වේවා. වීඩියෝ එක බලුවට ගොඩක් ස්තුතියි. thank you. ඉතින් නැවතත් අපි හමු වෙමු මේ වගේ සුන්දර වීඩියෝ එකකින්. අපි අනිවාර්යෙන් ළඟදීම ලස්සන වීඩියෝ එකක් අපි එනවා. ඔයගොල්ලෝ බලන්න. ඉතින් ඔයගොල්ලෝ හමුවට ලස්සන වීඩියෝ එකක් එනවා. ඉතින් හැමෝටම ජය වේවා. උස්සරණයි දෙවිපීටයි ජයෙන් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් channel එක subscribe කරන්න කියලා තාමත් ආදරයෙන් මතක් කරන ගමන් ගිහින් එන්න. ජය වේවා.